දර්ශනයේ දේශපාලන ඉතිහාසය ගැන උනන්දු ඔයාලා අනිවාර්යෙන්ම කියවන්න ඕනේ පොතක් තමයි මේ තියෙන්නේ. සොෆීගේ ලෝකය. මේ පොත ඇත්තටම ඇවිල්ලා දර්ශනය ගැන නවල් එකක්. කොටින්ම කිව්වොත් මේ පොත දර්ශනය උගන්වන්න අත්පොතක් විදිහටත් පාවිච්චි කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ දර්ශනය වගේ ගැඹුරු සබ්ජෙක්ට් එකක් කොහොමද නවල් එක්කින් වගේ දෙයකින් උගන්වන්නේ? අවුරුදු 14ක් වයස ඇති සොෆී ආමට්සන් නැමැති නෝවීජියන් පාසල් ශිෂ්‍යාවකට එක් දවසක් තම තැපැල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි දෙකක් හමුවේ. ඒවා ලියා ඇත්තේ ප්‍රශ්න දෙකකි. ඔබ කවුද? ලෝකයේ ආවේ කොහෙන්ද? අවුරුදු 3000ක විතර පරණ බටහිර දර්ශනයේ ගැඹුරු සංකල්ප මේ පොත ඇතුලේ ඉතාමත් සරලව සාකච්ඡා කරනවා. සොක්‍රටිස්, ඇතැන්ස් ගුරුකුලය, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, හෙලනිකවාදය, ලෝකයේ මහා සංස්කෘතීන්, මධ්‍යතන යුගයේ පුනරුදය, ඩෙකාට්ස්, ලොක්, හියුම්, බර්ක්ලේ, කාන්, හෙගල්, මාක්ස්, ඩාවින්, ෆ්‍රොයිඩ් සහ වර්තමාන යුගය වගේ දර්ශනයේ වැදගත් සන්ධිස්ථානයන් පරිච්ඡේද 35ක් පුරාවට මේ පොත ඇතුළේ සාකච්ඡා කරනවා. ඉතින් ඔයාලා දර්ශනය ගැන උනන්දු වෙනම් අනිවාර්යෙන්ම මෙන්න මේ පොත කියවන්න.